පින්නතුනි ගෙවල් වල පුදුම විදිහට මේ අම්මලා තාත්තලා පිච්චි නෙමෙයිද? ගෙවල් වල පීඩණයෙන් නෙමෙයිද ඉන්නේ? ගෙවල් වල ගැටලු වල නෙමෙයිද ඉන්නේ? ගෙවල් වල කලබලෙන් නෙමෙයිද ඉන්නේ? හැම කෙනෙක් හැම තරුණයෙක් ජීවිතේ කොහෙන් හරි වචනයක් ඇහුණා මොකද කරන්නේ? අර තමන්ගේ ජීවිතයේ තියෙන බොහොම සංවේදී තැනින් ඒක අල්ලගන්න. ධර්මයේ ගුණ කියන තැන කියනවා දෝක. ධර්මයේ ගුණ කියන තැන පැහැදිලි කරන්නේ සම්දිට්ඨිකෝ ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. පිටුදුනේ අස්පනා පිට ප්‍රතිඵල ලැබෙන සුළුයි. මේ විදිහට ජීවත් වුණාම මිනිස්සුන්ට පරලොව නෙමෙයි මේ ලෝක වශයෙන්ම පුළුවන් මේ ධර්මයේ මේ ගුණාත් විඳින්න. මිනිස්සුන්ට මේ දහම් ඔය වෙන ඒවාට පැහැුණා වගේ නෙමෙයි. ධර්මයට පැහැුණා අර බුදුවරු උගන්වන සබ්බ රතින් ධම්ම රතින් ජිනාත් සියලු රතීන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨතම රතිය මොකක්? ධර්මයේ රතිය. එනිසා මම බොහොම කරුණාවෙන් මේ අම්මලාන්ට තාත්තලාන්ට දේශනා කරන මේ අපේ නිකවරටේ පින්නතුන්ට මේ සත්පුරුෂ උදවිය ප්‍රමුඛවම ධර්මයේ රතිය ජීවිතයට තියාගන්න. දැන් මොකක්ද ඔය ධර්මයේ රතිය කියලා කියන්නේ? මොකක්ද ධර්මයේ රතිය කියන්නේ? පින්නතුනි මේකත් හොඳට මතක තියාගන්න. මේ කියන හැම වචනයක් ගානෙම අපත්නම් කරන්න එපා. මේ කියන එක වචනයක්වත් නාස්ති කරන්න එපා. මිනිස්සුන්ට ධර්මයේ රතිය කියන එක ඒත්තු ගැන්වෙන්නේ මොන වෙලාවට? ඔය හතරහන්දි බලංගු තියෙනකොට ඕක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ මොන වෙලාවට? බුදුරු උගන්වන අර අහලා තියෙනවද මේ අම්මලා තාත්තලා ධනජානි කියලා සූත්‍රයක් තියෙනවා. ධනජානි කියන බමුණා සරියුත් මහ රහතන් වහන්සේගේ මිත්‍රයෙක්. දවසක් පින්නතුනේ එක්තරා භික්ෂුන් වහන්සේ නම ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න රජගහට ගිහිල්ලා වස් සමාදන් වෙලා වැසිසාර මාසයේ ඉක්මුණාට පස්සේ බලනවා සරියුත් මහ රහතන් වහන්සේ කොහෙද? දක්ෂිණ විහාරයේ සරියුත් මහ රහතන් වහන්සේ වස් සමාදන් වෙලා කියලා දැනගත්තට පස්සේ මේ භික්ෂුව යන සරියුත් මහ රහතන් වහන්සේ හම්බේ. දැන් සරියුත් හාමුදුරුවෝ හම්බුණාට පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා මේ අර හාමුදුරුවන්ගේ දැන් කොහොමද රජගහ පැත්තේ තොරතුරු? දැන් අපි හිතමුකෝ අපි කොළඹ පදිංචි වෙලා ඉන්නකොට නිගරටි කෙනෙක් හම්බුණාම අහනවනේ දැන් මොකද මේ පැත්තේ තොරතුරු කියලා. සරියුත් මහ රහතන් වහන්සේ ලෙසම අහනවා. අර භික්ෂුව කියනවනේ හොඳයි ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා බුදුහාමුදුරුවෝ ඉන්නවා මුගලන් මහ රහතන් වහන්සේත් ඉන්නවා ගැටලුවක් නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ අහනවා මගේ යාළුවෙක් ඉන්නවා මේ ධනංජානි ඉන්නවද මේ පැත්තේ? අපි දැන් හිතමුකෝ දැන් තව අවුරුදු 15කින් විතර කොළඹ පැත්තේ අපි ගිහිල්ලා ඉන්නකොට 15ක් විතර ගියාට පස්සේ කවුරු හරි නිගවරටිය තොරතුරු අහනකොට අර මිනිස්සයා අර හාමුදුරුවෝ කියනවා ධනංජානි ගණන කතා කරන්න එපා. හාමුදුරුවනේ ධනංජානි ටිකක් හරි සෞත්තුයි කවුද කාටද කියන්නේ?
අර භික්ෂුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේට ගියා. පින්නතුනි මේ ධනංජානි සූත්‍රය කියලා කියන්නේ අපේ ජීවිත කතාව. මේ තමයි අපේ කතන්දරේ. මොකක්ද දී? පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ඇයි එහෙම කියන්නේ? ඊට පස්සේ අර හාමුදුරුවෝ කියනවා ධනංජානි හොරකම් කරන ධනංජානි රජුරවන්ට හේතු වෙලා සරියුත් හාමුදුරුවන්ට ධනංජානිගේ විස්තරය කියන්නේ ධනංජානි රජුරවන්ට හේතු වෙලා හාමුදුරුවනේ බුදුහාම සරියුත් හාමුදුරුවනේ හොරකම් කර ධනංජානි අයාලේ ගියා. මෙතන අනාචාරය හැසිරෙනවද නැහැ? ධනංජානි අනාචාරය හැසිරුණා. මොකක්ද අනාචාරය කියන්නේ? අර තමන්ගේ බිරිඳ ඉන්නකොට වෙන ගෑණියෙක් ගාවට යන්නේ. දන්නවද? ඒකට තමයි අනාචාරය කියන්නේ. මොන පිරිමේද පින්නතුනි කසාද බිරිඳගෙන් පිට වෙන බිරිඳගෙන් නිරුවත දැකලා නැහැ. මම කියන්නේ නිකවරටි පැත්තේ එහෙම නැත්නම් බොහෝ පැතිවල එහෙමයි යෝ වෙන්නේ. ධනංජානි ගැන සම්පූර්ණ විස්තරයක් මේ විදිහට කියන. සරියුත් මහ රහතන් වහන්සේ පුදුම විදිහට කම්පා වෙනවා. වස් කාලේ ඉවර වෙච්ච ගමන් සරියුත් හාමුදුරුවෝ මොකද කරන්නේ? රජගහට ගියපු ගමන් හම්බෙන්න ධනංජානි. ධනංජානි හම්බෙලා ධනංජානිගෙන් අහනවා ධනංජානි ඇත්තද මේ දුරාචාරය දෙනවා කියලා? ධනංජානි ඇත්තද මේ දේශපාලන බලය පාවිච්චි කරලා හොරකම් කරනවා කියන්නේ? මතකද ඔය දවස්වල පාරවල් වලින් හොරා ගියා. මම කියන්නේ නිකර ටිකක් එහෙම නෑ බොහෝ පැතිවල එහෙම වුණා. කොන්ක්‍රීට් ටිකක් දාන්න ගියත් මොකද වෙන්නේ? නෙමෙයි ධනංජානිගේ සිද්ධිය. අද විතරක් නෙමෙයි එදත් මොකද වුනේ? ධනංජානි තව වැඩක් කිව්වා. බොරු නම් අරන් කියවන්නකෝ. ධනංජානි රජුරවන්ට හේතු කළා මොකද කරේ? අර මිනිස්සු පෙළුවා. මිනිස්සු පීඩාවටපත් කරලා මිනිස්සු කීඩ හඩම්පවගත්තා. මේ ඒවා මෙතෙන් අපිට වැදගත් නෑ. ඔය ඔහොම කාලයක් ගිහිල්ලා ධනංජානිට පළවෙනි කසාදේ ප්‍රශ්නයක් කළා දෙවෙනි බිරිඳ ගන්න වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවා ධනංජානි මොකද එහෙම කෙරුවේ? දැන් මේ අම්මලා තාත්තලා ඇත්තටම මොන නැහෙන්නේ ගහෙන්නේ කාට කණ්ඩද? අපිට කණ්ඩද දරුවන්ට කණ්ඩද? ඔච්චරටම ඔට්ටු වෙන්නේ මොකේද? අපිට ඇති කියලා හිතෙන්න අහුවොත් කියයි හාමුදුරුවනේ අපිට නම් නෙමෙයි කාටද? මේ දරුවන්ටවත් එපයි එහෙම අපිට නම් නෙමෙයි කාටද? ළමයින්ටවත් එපයි. ධනංජානි කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේලාට වගේ නෙමෙයි. අපිට නෑදෑයෝ ඉන්නෝ. අපිට සමිති සමාගම් තියෙනවා. අපිට ආගන්තුකයෝ අපි සත්කාර කරන්න ඕනේ. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ධනංජානිගෙන් ධනංජානි මොන ප්‍රශ්න තිබ්බත් කමක් නෑ දස අකුසල් නම් කරන්න එපා. මොනවාද පින්නතුනි දස අකුසල්? මොක නැතත් ජීවිත ඉස්සරලම පුරුදු වෙන්න. මේවා ඉතින් පින්නතුනි පුරුදු වෙන්න පුළුවන් කොයි කාලෙද? හොඳට මතක තියාගන්න මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවම විතරයි. හෙට ඉඳන් පුළුවන් නම් කවුරුවත් රවට්ටන්න නැතුව ඉන්න. පුළුවන්. හෙට ඉඳන් කිසි කෙනෙක් රවට්ටන්න නැතුව ඉන්න. රවට්ටන්නේ නැහැ කියන්නේ මොකක්ද? කාටවත් බොරු කියන්න එපා. පැහැදිලිද මං කියන්නේ? බොරු නොකිය ඉන්න පුරුදු පුහුණු වෙන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? දැන් පිටුදින් මෙව්ව අහලා බල්ලොන්ට හැදෙන්න පුළුවන්. සත්තුන්ට හැදෙන්න පුළුවන්. බෑ. හැදෙන්න පුළුවන් කාටද? අපිට. හෙට ඉඳන් පුරුදු කිසි කෙනෙක් රවට්ටන්න එපා.
හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසි කෙනෙකුට වංචා කරන්න එපා. ඔය කාරණා දෙක ඉස්සරලා මතක තියාගන්න. මම මේ ධනංජානි කොරබ්බුවා ගියා. සරියුත් මහ රහතන් වහන්සේ කාලයක් යනකොට උන්වහන්සේට පණිවිඩයක් එනවා. කාගෙන්ද පණිවිඩේ? ධනංජානිගේ. ධනංජානි ළමයින්ට එන්න කියලා කියනවා ඉක්මනට. අර මේ පැතිවල තියෙනව නේද? අර ස්පිරිතාලේ ලේවම් දානකොට මෙහෙ ගිහිල්ලා බෝධිවල පඳුරකට ගහන්න. ගැට ගන්න. මේ ධනංජානිගේ අසනීප වෙලා උත්පල වෙලා ඉන්නකොට ධනංජානි කියනවා දරුවන්ට මේ ගිහිල්ලා මගේ මිත්‍ර සරියුත් මහ රහතන් වහන්සේට එන්න කියලා. ධනංජානි කියනවා දරුවන්ට ඉක්මනට එන්න කියන්න මට හරි අමාරුයි. මම හරි පීඩාවෙන් ඉන්නේ. දරුවෝ මොකද කරන්නේ? ගිහිල්ලා සරියුත් හාමුදුරුවෝ එක්කරගෙන ඇවිල්ලා දැන් දරුවෝ සරියුත් හාමුදුරුවෝ එක්කරගෙන ආවට පස්සේ සරියුත් හාමුදුරුවෝ ධනංජානිත් එක්ක කතා කරනවා. දැන් ඉතින් මේක තමයි හිතන්න ඕන එක. හොඳ අර එකක්වත් වැඩක් නැහැ. ජීවිතේ අප්‍රසන්නම කොටස මෙතනදී. බුදුවරු උගන්වනවානේ පින්නතුනේ අර දෙමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාර්ය පරිේෂණේ කරුණවල වැදගත්ම කාරණා දෙකක් තියෙනවා. මොකක්ද වැදගත්ම කාරණා දෙක? දැන් මෙතන ඉන්න සේරම ඉපදුනා කියලා දන්නවනේ. ඊළඟ කාරණා දෙක ජරාවයි ව්‍යාධියයි. මිනිස්සු නන්නත්තර වෙන්න අසරණ වෙන තැනක් තමයි පින්නතුනේ ජරාවට පත්වෙන එක, ව්‍යාධියට පත්වෙන එක. ඔය ඇත්තන්ට මේක තේරෙන්නේ නැත්තම් මරිච්ච අම්මා තාත්තා ගැන හිතන්න. ජරාවයි ව්‍යාධියයි කියන්නේ ඒකට. ධනංජානිට මේ දේ මෙලෙසම සිද්ධ වුණා. ධනංජානි කියනවා සරියුත් හාමුදුරුවන්ට, හාමුදුරුවනේ මට හරි අමාරුයි. හාමුදුරුවනේ මගේ කකුල් දෙක පලනවා වගේ, මගේ ඔලු කට්ට ගලවනවා වගේ. අහනවා සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගෙන්, ධනංජානි කොයි දැන් අර යාළු කවුරුවත් නැහැ. දැන් මෙතන අර පිරිමි ටිකක් අඩු හින්දා කමක් නැහැ මම මේක කියලා දාන්න. අපේ තාත්තලා කොච්චර ඉන්නවද? අර බිරිඳයි දරුවෝ එක්ක බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාවේ යාළුවොත් එක්ක ගිහිල්ලා බොන්නද? මං කියන්නේ මේ නිකවරටි ටිකක් අඩු ඇති මේවා, අනිත් බොහෝ පැතිවල ටිකක් වැඩි ඒක. අපූර්වට දරුවොත් එක්ක බත් ටික කන්න තියෙන වෙලාවේ, බිරිඳත් එක්ක බත් ටික කන්න තියෙන වෙලාවේ ඒ ගියපුවම මොකද වෙන්නේ? වෙනදුනේ අකුසල් විතරයි සිද්ධ වෙන්නේ. දැන් ඔය මෙහෙම කියනකොට හිතයි ඔය මැරිලා යන ටිකටනේ කියලා. ඕක ලේසි නෑ ඔය කිව්වට. මොකක්ද? මැරෙන එක. එහෙනම් අපිට හදිස්සිය තිබ්බට මැරෙනවා. ජීවත් වෙන්න උවමනාව තිබ්බට ජීවත් වෙනවා. වෙනදුනේ මරණානුස්සති කමඨහන් දේශනාවේ බුදුරු උගන්වනවා. අර ධනංජානිට වෙච්ච දේමයි. අහනසරියුත් මහ රහතන් වහන්සේ ධනංජානි කොයි දැන් අර රජ්ජුරෝ ඉන්නවද? ඒ ධනංජානි කියනවනේ මේ රජ්ජුරෝන්ගේ කීමට මම මෙව්ව කියලා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා කෝ අර දැන් අපේ සමහර අම්මලා තාත්තලා දාන ගෙනාවුවාම පූජා කරන්න නැතු යන්නේ ගෙදරට කට්ටියක් ඇවිල්ලා කියලා. යන්නද? මම කියන්නේ මේ පැතිවල එහෙම නැතුව තියන බොහෝ පැතිවල වෙන දේවල්. දාන ටික ගෙනල්ලා තියලා පන්දුවන්න නැතු. ඇයි? ළමයි ඉස්කෝලේ දාන්න ඕනේ කියලා. යන්න. දාන ටික ගෙනල්ලා පූජා කරන්න නැතුව යන්න. හේතු වැඩට යන්න ඕනේ කියලා. සරියුත් හාමුදුරුවෝ ඔය ටික ඔහොම මානවා කාගෙන්?
දනංජානි කොයි දැන් දරුවෝ අර දවස්වල දරුවෝ වෙනුවෙන් නැහුනේ දනංජානි කොයි ආගන්තුකය දනංජානි කොයි යාළු කවුරුවත් නැහැ කවුද ඉන්නේ මරණ මංචක එළවයි මෙලවයි ගෝලනේ වෙනකොට කවුද කවුරුවත් නැහැ හැබැයි මොකක්ද මතක් වෙන්න තියෙන්නේ දනංජානිගේ බිස්නස් මතක් වුණා එක දෙයයි මතක් වෙන්නේ ව්‍යාධිය විතරයි ඒ විඳින වේදනාව දැකලා තියෙනවද පින්නතුනේ අර අහලා තියෙනවනේ දත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ පුතෝ දන ජීවිත දවසක් කෙනාම අපිට අපි නැති වෙනවා දැන් ඔය ජරාවට පුළුවන් හැම එකක්ම නැති කරලා දාන්න ව්‍යාධියට පුළුවන් හැම එකක්ම නැති කරලා දාන්න ජරාවටයි ව්‍යාධියටයි පත් වෙන්න කලින් හිතන් අද බය වළංගු වෙලා තියෙන කාලේ අපි ජරාවට පත් වෙන මිනිස්සු අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු පින්නතුනි අපේ වාහන අපිට දවසක නැති වෙන්න මරුණම නෙමෙයි අත්තුකේදී මරුණම කොහොමද මරණ එක නෙමෙයි මම මේ කියන්නේ මොකක්ද අපේ දැන් ඔය මම මේ හොඳම උදාහරණය කියන්නේ මම අර සිංගප්පූරුවේ ධර්ම දේශනාවකට වැඩිය පහුගිය දවස්වල ලෝකේ තියෙන හොඳ රෝහලක් නෑරනේ මවුන්ට් එලිසබත් එක එතන උඩ තිබ්බ හෝටල් එක තමයි නවාතැන් හරි ගස්සලා තිබ්බේ මට එතන උඩ ඉඳන් කියනවා ඒ අම්මාව සම්බන්ධීකරණය කරපු ඒ මහත්තයා හාමුදුරුවනේ ඔය හොස්පිටල් එකේ ඉන්නේ ලෝකෙ හොඳම සල්ලිකාරයෝ කවුද ඒකේ ඉන්නේ හොඳම සල්ලිකාරයෝ අපිට මේ නිකරණියක හැට යන්න පුළුවන් බැල් ඒකේ ඉන්නේ සල්ලිකාරයෝ ඊට පස්සේ මට කියනවා හැබැයි හාමුදුරුවනේ කිසි කෙනෙක් ගාව දැන් සල්ලි නැහැ මං කියද හොස්පිටල් චාර්ජ් එක ගෙවන්නේ හාමුදුරුවනේ මැරුණොත් එහෙම කවුද ගෙවන්නේ ඔය සේරම හාමුදුරුවනේ බිස්නස් ක්ලාස් ටිකට් අරගෙන ආපු කට්ටිය ඔය කිසි කෙනෙකුට ඇඳේ ඉඳන් බෑ මොකක් කරන්නද බැංකුවට ගිහින් සල්ලි ගන්න පුළුවන් හාමුදුරුවනේ සමහරු ඉන්නවලු මේ කාඩ් පේමන්ට් ඔන්ලයින් පේමන්ට් එක වත් කරගන්න බෑ ඇයි මගෙන් අහනවා මොකටද සල්ලි මුදල් ඕනේ අවශ්‍යතාවයට මනුස්සයා මට කියනවා හාමුදුරුවනේ ඉතින් ඕක අපිට නැති වෙනවනේ මගේ සල්ලි මට පාලනය කරන්න බැරි දවසක් එනවා හාමුදුරුවනේ ඕකේ ඉන්න මිනිස්සු ඉන්නවා අර දැකලා තියෙනවද නහයට බටයක් දාලා කවුණු පොවනලේ හාමුදුරුවනේ ඕකේ ඉන්න මිනිස්සු ඉන්නවා ලොකු කර්මාන්තවල අයිතිකාරයෝ ඕකේ ඉන්නවා ලොකු ව්‍යාපාරිකයෝ ඕකේ ලොකු කර්මාන්ත ශාලා තියෙන මිනිස්සු ඉන්නවා හාමුදුරුවනේ නැව් ගණන් තිරිඟු පිට පටවන ව්‍යාපාරිකයෝ ඉන්නවා හැබැයි මේ මිනිස්සුන්ට කැඳ ටිකක්වත් බොන්න පුළුවන් බොන්න බෑ හාමුදුරුවනේ ඕකේ ඉන්නවා මල මුත්‍රා ඇඳේ දාන මිනිස්සු ඉන්නවා හාමුදුරුවනේ ඕකේ ඉන්නව රත්තරන් ආකරවල අයිතිකා බෑ තියටර් එකට යනකොට චේන් පොටක්වත් දාන්න පුළුවන් මගේ කරපාලුයි කනපාලුයි කියලා රත්තරන් එල්ල හැකිද බෑ ඕකේ ඉන්නවා හාමුදුරුවනේ හොඳ දක්ෂ ලෝකේ රෙදිපිලි ව්‍යාපාරිකයෝ ඒ වුණාට මොකක්ද දන්නේ ඕනේ අර හොස්පිටල් එකෙන් දෙන්න ඇඳුම දැන් කියමු බලන්න ජරාවටයි ව්‍යාධියටයි මොකක්ද අපි වැයක් කරන්න බැරි දැන් මෙහෙම කියනකොට ඒ හාමුදුරුවෝ ඒ වෙනකම් හොඳට ඉන්න ඕනේ කියලා අරුමේ ඒක නෙමෙයි එහෙම වෙනවා කියලා දැනගෙන ඉන්න එකයි එහෙම වෙනවා කියලා දැනගන්නවා නම්
මොකක්ද තියෙන්න ඕනේ? ඉදිරිවාදිකම් නැති වෙන්න ඕනේ. එහෙම වෙනවා කියලා දැනගන්නවා නම් මිනිස්සු හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්නේ නැහැ. පැහැදිලිද? මේ අම්මලා ගෙවල් වල මේ වෙනකොට කුණු හරපෙන් කී පාරක් බැනුම් අහලා ඇද්ද? එහෙම බයිනවා නෙවෙයි බැසේ නෑ. දෙපාර කුණු හරපෙන් බයින්නද ගෙවල් වල? කවුද බණි? අසනේ බර කසාද ස්වාමියා නෙමෙයි. කුණු හරප පගෝති ගණන් පල්ලදී මේ වෙනකොට. මොන කුණු හරපද තඩි ගහලා නැද්ද දෙන්නේ? තාත්තල් කොච්චර බයිනවද? නැති කරන්න පුරුදු වෙන්න. මොකක්? වාචාය සංවරෝ සාදු. මිනිස් වෙලා ඉපදුනහම හදාගන්න ඕන එකක් තමයි පින්නතුනේ මේ වචනේ සංවරකම. ගෙවල් වල ඉන්නකොට පුරුදු වෙන්න. සමහර අම්මලා තාත්තලා ඉන්නවා පින්නතුනේ ඔය රාපූර්වට දරුවන්ට කතා කරන කැත විදිහ. ඔය කියන්නද මේ තොපිහින්ද තමයි මේ සේරම කියලා කියන්නේ? අපූර්වට කියන ඔය කියන්නද තොපි හදුරලා හොඳ නිකන් හිටියනම් කියලා? කියනවා. ඔය කියන්නද තොපිට කෙරුවා වැඩි කියලා කියන්නද? කොහොමද ඔබ කටවල් කරලා කියන්නේ? අපූර්වට කියනවනේ තොපිට සබ වැඩි කියලා. කියන්නේ නැද්ද? කියනවා. මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ ඔය පින්නදුනේ තාතෝ නොකිය ඉන්න බැරිද කියලා. කඩක් කනියොත් කුණු හරප නෙමෙයිද කියන්නේ? බල්ලෙක් කුණු විරුවක් මොනවද කියන්නේ? ඇදෙහි පල්ලට කුණු හරපෙන් බයි. මොකටද හැම වෙලේම කුණු හරප කියන්නේ? ජීවිතේ පුරුදු වෙන්න. මෙහෙම හික්මෙන්න පුළුවන් මොන ආත්මෙද? නිමෙන්න පුළුවන් මොන ආත්මෙද? පින්නතුනේ මනුෂ්‍යාත්මය තුල විතරයි නිමෙන්න. ඔය ජීවිතේ ඕන තරම් අම්මා තාත්තා හතුරුකම් කරලා ඇති. දරුවෝ හතුරුකම් කරලා ඇති. යාළුවෝ හතුරුකම් කරලා ඇති. සහෝදරයෝ හතුරුකම් කරලා ඇති. වෙනදින අද උදේ තිබ්බා ඔය කොරියාවේ යන තරුණයා වගේක් එක්ක හොවලා රුවන්වැලිසෑය අභියස උදේ 7ට බණ තිබ්බේ. මොකක්ද කරපු ප්‍රාර්ථනේ අධිෂ්ඨානේ? දැන් මේ අම්මලා තාත්තලා මම මේක කියනකොට හිතන්න ඕන. ඉස්කෝලේ යන කාලේ ඉඳන් කියනෝ නේද මේ? ඔය කියන්නේ ඕන් අපිට ඒ කාලේ ඉඳන්ම වෙනස්කම් තමයි කරුවේ කියලා. එහෙම මිනිස්සු ඇති. ඒ කාලේ ඉඳන් කකුලෙන් නැත පුදවිය ඇති. ඒ කාලේ ඉඳන් හතුරුකම් කරපු උදවිය ඇති. අදටත් හතුරුකම් කරන උදවිය ඇති. හොඳට මතක තියාගන්න. ඒ හැම කෙනෙකුටම ජීවිතේ මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. මේවා නම් ඉතින් මේ ආත්මේ පුරුදු වෙන්න ඕනේ. මට හොඳටම විශ්වාසයි මම මේක කිව්වට ඔය ඇත්තෝ හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතේ අහන පළවෙනි බණ. මෙව කොච්චර කිව්වත් ඔය කියනෝනේ අර කාට කෙරුවත් අහවලාට කරන්නේ නැහැ කියලා දෙනවනේ. ඔය කියනෝනේ කාට දුන්නත් අරකට දෙන්නේ නැහැ කියලා. කාටද දෙන්න ඕනේ? අර දෙන්න බැරි මනුස්සයාට. වෛරය කියන තැනින් විතරයි වෛරය නැති කරන්න පුළුවන්. ඕක නැති කරන්නේ නැති එකේ විපාකය මොකක්ද? දැන් සමහරු කියනෝ නේද? ඔය අම්මලා තාත්තලා දරුවන්ට කියනවනේ නෙවුන්නම් පෙර අපේ වෛරක්කාරයෝ කොහෙද කියලා. කියනවා. දරුවෝ කියනවා කර්මයට මේ අම්මා තාත්තා ගාව ඉපදුනේ. දරුවෝ කියනවා වෙනද අම්මයි තාත්තයි වෛරක්කාරයෝ. දරුවෝ කියනවා සහෝදර වෛරක්කාර.
ජීවිතේ මතක තියාගන්න. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරිද? ඕන තරම් දරුවෝ හදන්න පුළුවන්. සහෝදරයෝ හම්බෙන්නේ කීපාර ජීවිතේට. එකපාරයි. අම්මා තාත්තා හම්බෙන්නේ කීපාරද ජීවිතේට? එකපාර. වැඩිපුරම හතුරුකම් පිළිමාන්නේ කාත් එක්ක තමයි. අම්මයි තාත්තයි සහෝදරයෝ එක්ක නෙමෙයි. ඔය මට මතක නැහැ කොහෙද කියලා දවසක කොහොමත් කෝල් 500ක් යනවනේ. මේ ඔය කවුරු හරි කොහේ හරි අපේ අම්මා කෙනෙක් කියනවා හම්තුරනේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු මගෙන් සැලකුම් ලබන්න. කවුද මේ කියන්නේ? අර අම්මටයි තාත්තටයි පින නෑලු කාගෙන් සැලකුම් ලබන්න? දරුවෝ. මං ඇහුවා මොකද? නෑ මට යන්නවත් හිතෙන්නේ නෑ. ලැජ්ජනද කියලා හැටි. යන්නවත් හිතෙන්නේ නෑ. ඇයි? 3 දෙනෙක් හැදුවලු එක්කෙනෙක්වත් බලන්න ආවේ නෑ කිව්වා. ඒ අක්කත් ළමයි 3 දෙනෙක් හදලා. අර අම්මා දරුවෝ බලන්න ඇවිල්ලා නෑ. මොකද හතුරුකම? අර තමන්ගේ ළමයි බලන්න ආවේ නෑ. ඒ කරලා කියනවා අයියාගේ දෙන්න ගාවට දෙපාරම ගියා. තිනවයි ඕව නෙමෙයිද ගාවලද? අවලට අච්චර දුන්න මෙච්චර දුන්න අඩුවෙන් දුන්න වැඩියෙන් දුන්න. ලැජ්ජ නැතුව කියනවනේ අම්මලා ඒ කාලේ ඉඳන් මට කෙරුවේ වෙනස්කම් කියලා කියන්නද? මං ඇහුවා අර නන්දාගේ හුලම් බීලා දැදුනේ කියලා. වෙනස්කම් කෙරුවොත් අංග විකලව උපදින්න බෑ. මතක නැහැ. මිනිස්සුන්ට මතක තියෙන්න බොහොම පුංචි කාලේ ජීවිතේ පුරුදු වෙන්න. ළඟින්ම ඉන්න ඕන තියාගන්න ඕන මිනිස්සුත් එක්ක මිම්මනක කවදාවත් වෛරක්කාරකම් පිළිමහන්න එපා. ළඟින් ඉන්න ඕන මිනිස්සුත් එක්ක මිම්මනක කවදාවත් ඇයින් එහෙම දේශනා කරන්න හේතු? දැන් මේ ආත්මේ වෛරක්කාරව වැඩි වෙලා ඉන්නේ. තවත් මොකටද හතුරු වැඩි කරගන්න? මේ හැම එකක්ම කරන්න පින්නතුනේ සංසාරේ. මේ හැම එකක්ම කරන්නේ කොහොමද? සංසාරේ. දින් සංසාරේ එක්කව කරලා. දැන් මෙතන ඉන්න කාටද මතක? ඔය මතකද ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කිව්වද නැද්ද කියලා? එහෙම ටක්කෙටම කිව්ව හැකිද කිව්වා කියලා? එහෙම නිච්චි නෑ. ඇයි? එහෙම ගානක් නෑ. නමස්කාරය පවා කියනකොට වෙනදනේ මේ සසරට එක්කහු කරගන්න ඕනේ වගේ. නමස්කාරය පවා කියනකොට මොකක්ද අපිට මතක් වෙන්න ඕනේ? මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. එහෙම නේද? බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මොකක්ද මතක් වෙන්න ඕනේ? මම බුදුන් සරණ යමි. මේවා පින්නතුනේ සංසාරයට එක්කහු කරගන්න ඕන දේවල්. එතකොට තමයි කවදා හරි යන්න පුළුවන්. ඒ හින්දා මේ ආත්මේ තරහකාරයෝ එක්කෙනා දෙන්න දවසින් දවසයි කරගන්න. දවසින් දවස නැති කරගන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මේ වහරියාවේ නිශ්චිත ජීවිත වෙනුතුනේ මම අර පෙරේදා ගාල්ලේ ධර්ම දේශනාවකට වඩින්න ගියා. මම ඔය කොහේ හරි බණකට ගිහිල්ලා පන්සලට ගොඩ වුණාට පස්සේ නායකහරු දැන් මාස 4කට විතර කලින් ගියා. මේ මං මැරෙන්න කලින් මෙහි බණක් කියපන් කිව්වා ඇවිල්ලා. ගාල්ලේ කරාපිටි පන්සලේ. මුළු කරාපිටියක් බලාගෙන හිටියේ නේද? ඊට දවස් දෙකකට විතර කලින් මට තරුණයෝ ෆොටෝ වගේක් එවනවා පින්නතුනේ මේ පෝස්ටර් ගහනවා.
නුවරඑළියෙන් අමුමල් ගෙනාවා කිව්ව රුපියල් 80000 සරස මම බණට යනකොට මට කෝල් එකක් එනවා නායකහරපුවත් වෙලා නායකහරු තුන් හිතකින්වත් හිතන්නේ දවල් කොල්ලෝ හට් එක ගෙනල්ලා ගහනකොට ඕකේ මගේ මිනිහ තියන්න වෙයි කියලා හිතන්න රෑ කණ්ඩ දෙන්න වතුර බවුසර් ගේනකොට හිතන්නත් ඔය වතුර මගේ මිනිහ තියෙන එකට ගන්න වෙයි කියලා ධර්මාසනේ සකස් කරන්න උඩුවියන් බදිනකොට තුන් හිතකින්වත් හිතන්නත් මේ වියන යට මගේ මිනිහ තියන්න වෙයි කියලා එළිවෙන හොඳ මරුණා අර අහලා තියෙනව නේද අචින්තිතම්පි භවති චින්තිතම්පි වෙනස්සති මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ හොඳට මතක තියාගන්න වෙන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්නත් ඒ නිසා වෙනදුනේ හැල්මනම් දුවන්න එපා මිනිස්සුල උපදින්නේ සංසාරේ කොහොම කලාතුරකින් එහෙම ඉපදෙච්ච එකේ මේකෙන් හොඳට වැඩගත් මට මේක කිව්වේ බින්නදුනේ මේ ජීවිත පරිඥානය තුළින් තේරුම් ගන්න සමහර කාරණා හරි අමුතුයි අර මතක දරනායක සාමසර කන්ද නායකයා දැන් අවුරුදු 2017 වගේ එක තාත්තා කෙනෙක් මට කියනවා මේ අපේ තාත්තලා හොඳට තේරුම් ගන්න ඕනේ ඔය ගෙවල් එක දබර වෙලා යනෝනේ දමල ගහලා පැයකට හමාරකට කියනවා හම්දුරනේ කොල්ලගේ උපන්දිනේ උදේ යනකොට කොල්ලා කිව්වා තෑගි භෝගගේ එදා ගෙනාවේ නෑ පහුවදා ගේන්නම් කිව්වා පහුවද හැන්දෑව යනකොට පහමාරන විට ඉඳ අරනායක හාමුදුරුවෝ මට කිව්වේ වැහැලා ලයිට් ගියා පින්නතුනේ පවුල් 350ක් විතර මොකද වුනේ එකම පස්කන්දට යටවුනේ තාත්තා හැන්දෑවේ 6ට වැඩ යනකොට මොනවද ගෙනාවේ පොටි එකා කියන සෙල්ලම් බඩු ටිකයි කේක් ගෙඩිය තුන් හිතකින්වත් හිතන්න ඇත්තෙනකොට පොඩි එකා එක්ක ගෙදර සෙනම යට වෙලා මෙරිලන්ඩ් ගියලා මොනවද මේක වෙන්නේ හිතන කිසි දෙයක් වෙනවද දැන් සල්ලි තිබ්බ කියලා වෙනස් වෙනවා ධනෙ බලය තිබ්බ කියලා වෙනස් වෙනවා කවුද අර ලෝක ප්‍රසිද්ධ පොප් ගායකයා මයිකල් ජැක්සන් 24 පැය බඩු ලෑස්ති කරගෙන හිටියේ මොකේද දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු අපිට මොකක් හරි නම් මොකද කරන්නේ මාරේ උදාහරණයක් අනෝඩ ගහයි උත්තර වෙන අපරට මයිකල් ජැක්සන්ට එහෙම නෙමෙයි කැස්සක් ගියත් බලන්න දොස්තරලා 9 දෙනෙක් විතර හිටියා විද්‍යාගාරවල ලැබ් වල වෙනම බඩු මුට්ටු තියාගෙන හිටියගේ කැලි ටිකේ මොකද උනේ බුදියලා නැගින්නකොට බැලලා ඉවර අද දොස්තරලා හිටනකොට අන්නහයට අදින්න අල්ලන්නේ හොඳට තේරුම් ගන්න ව්‍යාධියයි තරාවයි හැම පින්නතුන් මිනිස්සු පුදුම විදියට අසරණ වෙනවා දැන් ඔයත්ගේ සල්ලි තියෙනවා නම් ඔය ඕන එකක් කරගන්න පුළුවන් දරුවෝ ඕනේ උසලකුවත් එකයි නැතත් එකයි කියලා ඔය ඔහොම පූජානම් දෙදෙව්වටව වෙලා බලන්න ඕනේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික මහත්තයෙක්ගේ තාත්තා කෙනෙකුට මම පිළිත් කියන්න ගියා මට ආරාධනාව ආවේ කොහෙන්ද බොහොම මෙයා මේ රෙකෝඩ් කරන්නේ හින්දා එම්නි සුදාසයි මට අන්තිමට හොඳට සල්ලි නේනවා හාමුදුරුවනේ තාත්තට වෙන ඩිපාර්ට්මන්ට් එකක් අරන් දීලාලු දෙන්න ප්‍රශ්නයක් හොඳට සලකනවා
මම මේ කියන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ට හොඳේ. පැහැදිලිද මං කියන්නේ? ඔව සුදුස් ගන්න තියෙනවා බෙන්නද? සල්ලි තිබ්බට නර්ස්ලා දෙන්නෙක් ඉන්නවා කාටද? ඒ අපිට දරුවෝ කණ්ඩ දීලා වැඩට කියන්නේ එහෙම නැහැ කොහොමද වෙන්නේ? දෙන්නෙක් ළඟ ඉන්න ගෙදර වැඩ කරන්නත් කට්ටිය ප්‍රශ්න නැහැ සියල්ල කරා. මම ගියා තාත්තා ගාවට. ගියාට පස්සේ කියනවා හාමුදුරුවනේ දැන් ඔය ස්ටාර්බක් කියලා කෝපි ෂොප් තියෙනවා ලෝකේ. මට කෝෆි එකක් බොන්න හිතුණා බිස්නස් ක්ලාස් ටිකට් එක කරන් යන්න බලන්න. සල්ලි තියෙනවා. ඒ වුණාට හාමුදුරුවනේ අර නර්ස් කෑම එක අරගෙන එනකොට මතක් වෙන්නේ මේ දුව එනවා වගේම. පැහැදිලිද මං කියන එක? නර්ස් එනකොට මොකක්ද මෙවිලා පේන්නේ? මේ කෙල්ල එනවා කියලා කිව්වේ. මං කියපු විදිහටම ගියා. හාමුදුරුවනේ කෙල්ල එනවා කියලා කිව්වා. වැඩ කරන කට්ටිය ගේට්ටු අරිනකොට වහනකොට මේ කොල්ලගේ කාර් එක යනවා කියලා හිතනවලු. සල්ලි මොකටද? මුදල් වලින් කරන්න පුළුවන් ඒකට තියෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න එක විතරයි. හැකියමුත් තේජනය කරන්න පුළුවන්. ඔබ තේරෙන්නේ නැති මොහොම වුණාට පස්සේ නේද? මට කියනවා ඊට පස්සේ. හාමුදුරනේ මේ වගේ ඒවා තියෙනවා කියලා දන්නවනම් බඳින්න නැහැ කිව්වා. ඒ කියන්නේ සල්ලි හම්බ කරලා වයසට ගිහලා එහෙම ඉන්න පුළුවන් කියලා දන්නවනම් කොහරි මේ සෙට් එකකට සල්ලි බඳලා දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? සල්ලි දෙනවා. දරුවෝ ඉන්නවා. සලකනවා. පීඩනේ. ඔබ ඇත්තන්ට තේරෙන්නේ නැත්නම් වයස අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න. ඒ අම්මලාට තාත්තලාට හොඳටම තේරෙනවා. සමහර දරුවෝ අපූර්වට කියනවා වෙනතුනේ. ඔය මම කියන විදිහටම කියන්නද? හාමුදුරනේ උන්දලාට කොච්චර කිව්වත් වැඩක් නැහැ මේ අපූර්වට ගේ තියනවා ඇවිල්ලා ඉන්න පුළුවන්ලු ඉන්නේ නැලු. කියන්නත් ඕක. ඉතින් ඒ හින්දා අපිට ඕවා ගන්න යන්න විදිහක් නෑ. මෙහි ආවත් බලන්න. මතක තියාගන්න. ව්‍යාධියටපත් වුණාට පස්සේ ජරාවටපත් වුණාට පස්සේ මේ මේසේ උඩ තියෙන වතුර වීදුරුව පින්නතුනේ මට මගේ අතින් බොර අරගෙන බොන්න බැරි වෙන දවසක් එනවා. එන්න මගේ අතින් මට බට්ටි කනලා කා ගන්න බැරි වෙනවා. මේ අපි මේකට වයසක් තියෙනවා. එහෙනම් ගෙවම් දොරවල් වල ඉන්නකොට මේවා හොඳට හිතන්න. මොනවාද? අපි ජරාවටපත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මොකටද ඉන්ද්‍රියවාදිකම් පිරිමහන්? මොකටද වෛරක්කාරකම් පිරිමහන්? මොකටද ඔය කට ඇරියොත් එහෙම අනේකගේ හිතම රිදවන්න? ජීවිතේ පුරුදු වෙන්න. හැම වචනයක්ම අනේකගේ යහපතට යොදවන්න. ඒ හැම වචනයක්ම අනේකගේ අයහපතට යොදවන්න පුළුවන්. සත්තු වෙලා ඉන්නවා ඒ අවස්ථාව සත්තුට ඕන තරම් තියෙනවා. දැන් අර බල්ලෙක් තව බල්ලෙකුට හම්බුනහම මොකද කරන්නේ? කණ්ඩ පයින්න. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම කරන්නේ කණ්ඩ පයින්නේ. මිනිස්සු මොකටද කණ්ඩ පයින්නේ? මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල මේවා හොඳට හදාගත්තා. මේවා හොඳට පිළිවෙලක් කරගන්න. මොනවාද පිළිවෙලක් කරගන්න ඕන? හෙට ඉඳන් අදිස්ථාන කරගන්න. අර පින්වතුනි රටක් ලෝකයක් වෙනස් කරු මම මේ හැමදාම දේශනා කරනවා. බණපදයක් තමයි ජීවිතේ පුරුදු වෙන්න හොඳට බුද්ධ වත කරන්න. ජීවිතේ පුරුදු වෙන්න තථාගතයන් වහන්සේ අප්‍රමාණ විදිහට ගෞරව කරන්න.
මොකද ගොඩක් තරුණ පින්නතුනි උදේට නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරනවා. ගොඩක් තරුණයෝ මේ අම්මලා තාත්තලා ඒවට ටිකෙන් ටික හැඩගැහෙන. අම්මලාගේ වැඩේ වෙන්න ඕන මොකක්? පීරිසියකට බත් හැඳි භාගයක් විතර දාලා සම්බෝලයි බතුයි හරි කමක් නැහැ මේ දරුවන්ට දෙන්න උදේ බුදු පූජාව දෙනවා. උදේ පටන් ගන්න තථාගතයන් වහන්සේට පැන් ටික පූජා කරනවා. මේවා නිකම් නිස්කාරණේ නාස්ති කරන්න එපා. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි එකම වෙලා ගෙදර බුදුන් වඳින්න. මේකට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. මේකට හොඳ ශක්තියක් තියෙන්න ඕනේ. ඔකට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඔය සමහර විට මේ කට අතපය හයිය තියෙන කාලේ අපි මොක කිව්වත් අර චරාවට මුණ දෙන්න බෑ. මොක කිව්වත් වෙනද ව්‍යාධියට මුණ දෙන්න බෑ. එහෙම මුණ දෙන්න පුළුවන් හොඳ පෞරුෂයක් සකස් කරගෙන තියාගන්න.